ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක වන කීර්ති නාමය පැතිරලා යනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක කීර්ති නාමය පැතිරලා යනකොට බොහෝ දෙනා ඒ සිරිපා පහස සොයාගෙන පැමිණුණා. පැමිණි තාක් හැම දෙනාටම අමා ධර්මයේ දේශනා කළා. පැමිණි තාක් හැම දෙනාටම බුදු වදන් එකින් එක කියලා දුන්නා. ජීවිතය ගැන කියලා දුන්නා. ඒ අතර හිටියා පෙර සංසාරේ පාරමී පුරපු පින් ඇති උතුමෝ ඒ හැම දෙනාම පැවිදි වුණා. පැවිදි වෙලා මහා රහත් භාවයට පත් වුණා. අරහත් ඵල විමුක්තියේ සැනසීම ලැබුවා. එලෙසින් ඒ මහා ධර්ම සංග්‍රාමය, ඒ මහා සම්බුදු පෙළහර මේ මහ පොළවේ සිද්ධ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ ඒසා මහත් ආශ්චර්යමත් පෙළහරක් සිද්ධ කරන්නට ඒ සම්බුදු පදවිය සමග ලැබූ අසීමිත බුදු බලය හේතු කරගත්තා. පින්වතුනි, මේ සැනසීම ලබා දුන් ඒ භාග්‍යවතුන් වහන්සේ රූපේන අසදිසෝසෝ භගවා බුද්ධෝ ධම්මකාය සම්පත්තියාපි අසදිසෝ. රූපයෙන් අසදිසයි අසමානයි කිසිවෙකුට සම කරන්න බැරි ලස්සන රූපයක් ඇතිව ගම් නියම් ගම් දනව් සැරිසරා වඩිනකොට මිනිස්සු බලනවා පුදුමයටපත් වෙලා. සක්දෙව් රජතුමාද දිව්‍ය කුමාරයෙක්ද, එහෙම නැත්නම් බ්‍රහ්ම කුමාරයෙක්ද, එහෙම නැත්නම් වෙන යම් නාගයෙක්ද, එහෙම නැත්නම් වෙන යම් අමනුෂ්‍ය කෙනෙක්ද මේසා ලස්සන රූපයක්, රන් කඳක් වගේ බබලන රූපයක් දරාගෙන අපේ ගම්පියසට ඇවිල්ලා ඉන්නේ කවුද? පින්වතුනි, ඒ ලස්සන රූපේ දිහා බලලම කී දෙනෙක් සිත පහදවා ගත්තද? ඒ ලස්සන රූපේ තියෙනවා මහා පුරුෂ ලක්ෂණ 32ක් සාමාන්‍ය කෙනෙකුට පීඩාන්නේ නැති. රත්තරම් පාට ශරීරයක් ඈතින් බලනකොට රන් කන්දක් වගේ බබලනවා. කොච්චර ලස්සන රූපයක් තිබ්බත් හරීම නිහතමානී. කිසිම තැනක මම රජෙක් රජ පවුලෙන් නික්මිලා පැවිදි වුණේ අහංකාරකම් මාන්නකාරකම් පෙන්වන්න ගියේ නෑ. තරංගයක් තිබුණේ නෑ ඒ භාග්‍යවතුන් වහන්සේට. හිත්වා ජය පරාජයං, ජයත් අතහැරලා පරාජයත් අතහැරලා උපසන්තෝ චරිස්සති, උපසාන්තවයි හැසිරුණේ. ඒ බුදුරජාණන් වහන්සේ සැබවින්ම ඒ ලස්සන රූපයෙන් දෙවි මිනිසුන් මවිතයට පත් කළා, පුදුමයට පත් කළා. පෙර කරන ලද මහ පින් බලයෙන් ලැබූ රූපය, පෙර කරන ලද පාරමී පුරු පාරමී බලයෙන් ලැබූ රූපය එලෙසින් දර්ශනීය වෙද්දී, රමණීය වෙද්දී, සුන්දර වෙද්දී ඒ හද මඩලේ ධර්මකාය සම්පත්තිය, ඒ ගුණකාය සම්පත්තියේ ලස්සන මෙතෙකයි කියා කාටවත් කියන්න බෑ. ඒ බුදුරජාණන් වහන්සේගේ හදවත විරාගී හදවතක්. කෙනෙකුගේ ජීවිතයට දුක් උපදවන සෑම දුක්ඛ මූලයක්ම උදුරා දැමූ හදවතක්. ඔබේ මගේ හදවත් වෙලා ඇති රාගයේ නැමැති මුසපත් භාවය ඒ බුදුරජාණන් වහන්සේ මුළු මනින්ම ප්‍රහාණය කළා. සියලු කෙලෙසුන්ගෙන් රාගය, ද්වේෂය, මෝහය, මානය, මදය, පාපය මේ සියලු කෙලෙසුන් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුලින් උපුටා දැම්මා. එනිසාම ඒ භාග්‍යවතුන් වහන්සේට වෛරයක් නැහැ කාගෙත් එක්කවත්. පින්වතුනි, යම් ශාස්ත්‍රූවරයෙකුගේ හදවතේ වෛරය තියෙනවා නම් එවන් ශාස්ත්‍රූවරයෙක් සරණ ගිහිල්ලා රැකවරණයක් ලබන්න පුළුවන්ද? යම් ශාස්ත්‍රූවරයෙකුගේ හදවතේ රාගය තියෙනවා නම්, කාම ඡන්දය තියෙනවා නම් ඒ ශාස්ත්‍රූවරයාගෙන් සාධාරණයක් ඉෂ්ට වෙයිද? යම් ශාස්ත්‍රූවරයෙකුගේ හිතේ අහංකාරකම, මාන්නය, වර්ගවාදය, කල්ලිවාදය තියෙනවා නම් එවන් ශාස්ත්‍රූවරයෙක් සමස්ත සත්ව වර්ගයා වෙද කරුණාව පාවෙද? ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදවත, විරාගී හදවත, විසුද්ධ හදවත, සුවිසුද්ධ හදවත. ඒ හදවතේ කිසිදු පාපයක් නැහැ, කිසිදු ක්ලේශයක් නැහැ, අමුතු ආසාවක් නැහැ. සියලු කෙලෙසුන් ප්‍රහාණය වීමෙන්, විරාගී විමුක්තිය සනිටුහන් වීමෙන් හැම අතකින්ම සංවර වූ, හැම අතකින්ම ශාන්ත වූ සුන්දරම සුන්දර හදමඩලයි බුදුරජාණන් වහන්සේගේ විරාගී හදමඩල. සෝ භගවා ඉතිපි අරහං. එනිසයි
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං කියලා කියන්නේ.